ඔබත් සාමාන්‍ය කෙනෙක්ද නැත්නම් නිර්මාණශීලී චරිතයක්ද? ඉතින් අපි හැමෝටම තියෙන්නේ එකම විදිහ මොලයක් වුණාට අපි ලෝකය දකින විදිහ එකිනෙකාට වෙනස්. සමහරුන්ට කුණු ගොඩක් විතරක් පේන තැනක තවත් කෙනෙක් ලස්සන නිර්මාණයක් දකිනවා. අන්නේ සුවිශේෂී හැකියාවට තමයි අපි නිර්මාණශීලීත්වය කියන්නේ. අද වීඩියෝ එකකින් අපි කතා කරමු සාමාන්‍ය මිනිසෙක් සහ නිර්මාණාත්මක පුද්ගලයෙක් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් 10ක් ගැන. වීඩියෝ එක බලාගෙන යද්දී ඔයාගේ ඇතුළේ මේ නිර්මාණශීලී ලක්ෂණ තියෙනවද කියලා චෙක් කරලා බලන්න. පළවෙනි එක තමයි ලෝකයේ දිස බලන දෘෂ්ටිකෝණය. සාමාන්‍ය මිනිස්සෙක් ලෝකයේ දිහා බලන්නේ පවතින ආකාරයටම. ඔව් වස්තුන් දිහා, සිදුවීම් දිහා මතු පිටින් තමයි බලන්නේ. හැබැයි නිර්මාණාත්මක පුද්ගලයා ලෝකය බලන්නේ මේ වෙනස් විය හැක්කේ කොහොමද කියන කෝණයෙන්. ඔහු සාමාන්‍ය දෙයක් තුළ පවා අසාමාන්‍ය බවක් දකිනවා. දෙවෙනි කරුණ තමයි ගැටලු හඳුනා ගැනීම සහ විසඳීම. සාමාන්‍ය පුද්ගලයෙක් ගැටලුවකදී බොහෝ විට අපහසුතාවයට පත් වෙනවා. ඔහු සම්ප්‍රදායික විසඳුම් පමණක් හොයනවා. හැබැයි නිර්මාණාත්මක පුද්ගලයා ගැටලුවක් කියන්නේ අලුත් දෙයක් බිහි කිරීමට ලැබුණු අවස්ථාවක් විදිහට තමයි සලකන්නේ. ඔහු ගැටලුවකට විකල්ප විසඳුම් රාශියක් ඉදිරිපත් කරනවා. ඊළඟ කරුණ තමයි කුතුහලය. නිර්මාණාත්මක පුද්ගලයා තුළ අධික කුතුහලයක් තියෙනවා. ඔහු නිරන්තරයෙන් ඇයි කුමක් නිසාද මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. සාමාන්‍ය මනුස්සයා බොහෝ විට පවතින තත්ත්වය ප්‍රශ්න කරන්නේ නැතුව පිළිගන්නවා. ඊළඟ එක අවදානම සහ අසාර්ථකත්වය. සාමාන්‍ය මනුස්සයෙක් අසාර්ථක වීමට බියයි. හැම නිතරම ආරක්ෂිත මාවතක් තමයි තෝරගන්නේ. හැබැයි නිර්මාණාත්මක පුද්ගලයා අලුත් අත්දැක බැලීම් කිරීමට පිළිඹෙනවා. අවදානම් ගැනීමට බය වෙන්නේ නැහැ. ඔහු අසාර්ථකත්වයේ දකින්නේ ඉගෙනීමේ ක්‍රියාවලියේ කොටසක් විදිහට. ඊළඟට බලමු පරිකල්පන ශක්තිය. නිර්මාණාත්මක පුද්ගලයා ඉතා දියුණු පරිකල්පන ශක්තියකින් හිමියයි. ඔහුට පුළුවන් තමන්ගේ ඇස් ඉදිරිපිට නැති දේවල් මවා ගන්න. ඒ වගේම අනාගතය ගැන හීන දකින්න. හැබැයි සාමාන්‍ය පුද්ගලයා බොහෝ විට සීමා වෙන්නේ තමාට ප්‍රත්‍යක්ෂ වන යථාර්ථයට විතරයි. ඊළඟ එක සම්බන්ධතා ගොඩනැගීම. පෙරණ විදිහට එකිනෙකට සම්බන්ධ වෙන්න නැති අදහස් හෝ වස්තුන් දෙකක් අතර සම්බන්ධයක් ගොඩනගලා අලුත් දෙයක් නිර්මාණය කිරීමට නිර්මාණාත්මක පුද්ගලයා දක්ෂයි. හැබැයි සාමාන්‍ය මිනිසා කරුණු දකින්නේ එකිනෙකින් වෙන්නු හුදකලා එකක විදිහට. ඊළඟ එක නම්‍යශීලී බව. සාමාන්‍ය පුද්ගලයෙක් තම මතයේම එල්බ සිටීමට සාම්ප්‍රදායට ගැතවීමට කැමැති. හැබැයි නිර්මාණාත්මක පුද්ගලයා ඉතා නම්‍යශීලී. තත්ත්වයන්ට අනුව තම චින්තනය වෙනස් කරන්න පුළුවන්. අලුත් දේවල් වැළඳ ගැනීමට සූදානම්. ඊළඟ එක සංවේදීතාවය. නිර්මාණාත්මක පුද්ගලයන් පරිසරය, මිනිස් හැඟීම්, ඒ වගේම සියුම් ශබ්ද, දර්ශන මේවා කෙරෙහි ඉතාම සංවේදී. මේ සංවේදීතාවය තමයි ඔවුන්ගේ නිර්මාණ වලට පදනම සපයන්නේ. හැබැයි සාමාන්‍ය මිනිසෙකුට මේ වගේ සියුම් දේවල් මග හැරෙන්න පුළුවන්. ඊළඟ එක අභ්‍යන්තර පෙළඹවීම. සාමාන්‍ය මිනිසා බොහෝ විට වැඩ කරන්නේ බාහිර ප්‍රතිලාභ මත, එක්ක මුදල් මත නැත්නම් නම්බුව මත. හැබැයි නිර්මාණාත්මක පුද්ගලයා තමන්ගේ නිර්මාණයෙන් ලබන ආත්ම තෘප්තිය සහ සතුට වෙනුවෙන් කැප වෙනවා. ඔහුට එම ක්‍රියාවලියම විශාල සතුටක්. ඊළඟ වෙනස තමයි ඉවසීම සහ කැපවීම. නිර්මාණයක් පරිපූර්ණ වෙන තෙක්ම පැය ගණනාවක් හෝ දින ගණනාවක් ඒ කෙරෙහි අවධානය යොමු කරලා ඉන්න නිර්මාණාත්මක පුද්ගලයාට පුළුවන්. ඔහු සියුම් දේ ගැන පවා දැඩිව අවධානය යොමු කරනවා. මම උදාහරණයක් කියන්නම්. දැන් අපි හිතමු හිස් ප්ලාස්ටික් බෝතලයක් දැක්ක කියලා. සාමාන්‍ය මිනිසෙක් මේක දැක්කම එයා හිතනවා මේක ඉවත දැමිය යුතු කුණු ගොඩක් කියලා. එහෙම නැත්නම් ඌ හිතනවා වතුර පිරවීමට ගත හැකි භාජනයක් විදිහට. හැබැයි නිර්මාණාත්මක පුද්ගලයා මේක දකින්නේ මේකෙන් මට පුළුවන් අලංකාර මල් පෝච්චියක් හදන්න. නැත්නම් මට පුළුවන් මේකෙන් පෑන් රඳවනයක් හදන්න. එහෙම නැත්නම් මට මේකෙන් පුළුවන් කලාත්මක පහන් කෝඩුවක් හදන්න කියලා හිතනවා. ඉතින් නිර්මාණශීලීත්වය කියන්නේ උපතින්ම එන්න ඕන දෙයක් නෙවෙයි, අපිට පුහුණු කරලා වර්ධනය කරගන්න පුළුවන් දෙයක්. මේ ලක්ෂණ 10 ඔයාලට තියෙන මොනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.